කොහමද? මම දැන් ඉන්නේ බේජින් නෙමෙයි. මං ඇවිල්ලා ඉන්නේ ගුයිලින් වලට. ගුයිලින් වල හරිම ලස්සන තැනක තමයි ඉන්නේ. ඉතින් එන ගමනේ කිසිම දෙයක් වීඩියෝ කරේ නැහැ. අපි ඊයේ රෑ තමයි ගුයිලින් වලට ආවේ. මොකද අපි ඔෆිස් ඉවර වෙලා ඉක්මනින්ම දුවලා ෆ්ලයිට් එකට ආපු නිසා අපිට කිසිම දෙයක් වීඩියෝ කරන්න උනේ නැහැ. ඊයේ රෑ හොඳට නිදාගත්තා. අද උදේම නැගිටලා තමයි ආවේ. ඉතින් වරුණිගේ ෆැමිලි එකත් එක්ක උදේම අපි බ්‍රන්ච් එකක් ගත්තා. ඇත්තටම මෙහි ගුයිලින් වලට ආවෙනික කෑම ගොඩක් කන්න හම්බුණා. ඇත්තටම හරිම රසයි. ඉතින් මේ දවස් 4 වරුණිගේ පවුලත් එක්ක තමයි මම ඉන්නේ. ඉතින් මෙතන හරිම ලස්සන තැනක්. ඒ නිසා වීඩියෝස් ෆොටෝස් ගොඩාක් ගත්තා. ඉතින් චීනේ අර එක එක නගර මගේ වීඩියෝස් වල ඔයගොල්ලෝ දැකලා ඇති. එක එක සිටි එකේ එක එක වෙනස්කම් තියෙනවා. ඉතින් ගුයිලින් විශේෂ වෙන්නේ මේ ස්වභාවික සුන්දරත්වය නිසා. වැස්ස ඊයේ තිබුණා. ඊයේ රෑ හොඳටම වැස්සා. ඒ නිසා ප්‍රශ්නේ නෑ. හරිම සනීපයි. අද වරුණිගේ ගමේ පළවෙනි දවස. මොකුත් වීඩියෝ කරේ නෑ. කොහෙටද? හැබැයි වහිනවා නිසා දැන් දර්ශන බෝ කියන්නේ මොකක්ද? මීදුම. මීදු නිසා මේ දර්ශනය එච්චර පැහැදිලි නෑ. හැබැයි එහෙම වුණත් තවත් වෙනස් වාතාවරණයක් තියෙනවා. ඕ හරි සනීපයි. ඇඟට සංසුන්. ඔව්. පළවෙනි දවසේ උදේම මම වරුණිගේ පවුලයත් එක්ක ආවේ බ්‍රෙක්ෆාස්ට් නෑ. ඒක බ්‍රෙක්ෆාස්ට් එකක් නෙමෙයි බ්‍රන්ච් එකක්. බ්‍රන්ච් එකකට. ඉතින් අපි හැමෝම එකතු වෙලා මේ විදිහට එකට කෑම ගත්තා. මේ රසම රස බ්ලැක් ටී එක නම් මට තාම මතකයි. රස බ්ලැක් ටී එකක් හම්බුණා. ඒ වගේම ගුයිලින් වලට ආවේනික එක එක කෑම වර්ග රහ බලන්නත් හම්බුණා. ඒක ඉස්සෝ. ඉස්සෝ. හැබැයි ටිකක් රූරු මස් තියෙනවා. ගොඩක් රයිට්. 我不吃虾饺，我不爱吃。ඒකේ හරීම ප්‍රසිද්ධ ව්‍යංජනයක්. ගුයිලින් වලට ආවේනික කෑම වර්ග හරි විශේෂයි. ටිකක් මේ රස ලංකාවේ කෑම වල රසට සමාන රසකුත් තිබුණා සමහර දේවල් වල. ඉතින් මේ වගේ ඩම්ප්ලින්ස්, ඒ වගේ මේක එක කැඳ වර්ග, මේ වගේ ගුයිලින් වලට ආවේනික කෑම වර්ග තමයි අපි ගොඩක් රහ බැලුවේ. ඉතින් හරිම විශේෂ දවසක් වුණා මට මේ දවස. මොකද පවුලේ අය හැමෝම එකතු වෙලා මේ වගේ එකට ඉඳගෙන කෑම කන්නේ ගොඩක් කාලෙකින්. ඒ වගේ මේ බලන්න මේ වටපිටාව මෙතෙන්ට පේනවා හරිම ලස්සනට මේ කඳු පන්තිය. ඉතින් ඒ view එක වෙලාවකට වැහෙනවා මීදුම නිසා. ඒ වගේම තව බොහොම ඉක්මනින් පොඩි වෙලාවකින් ආයි අපිට කඳු පන්තිය හරිම ලස්සනට පේනවා. අපි පිටිපස්සට යනවා. අපි පිටපස්සට. හා. 哎，这有一个。来，我给你带纸吧。දැන් අපි මේ හදන්නේ පොඩි ටුවර් එකක් යන්න. මෙතන ඉඳලා පාක් ඒරියා එකක් වගේ තියෙනවා. ඉතින් එතනට හරිම ලස්සනට මේ කඳු පන්ති පේනවා. ඉතින් අපි මේ පැත්තට යන්නයි හදන්නේ. 你在哪拍照？你跟那个那个打卡点啊。ඔයා කොහෙද අපි නවත්වන්න කැමති නම් මට කියන්න. ඕන වෙලාවක නවත්තලා ෆොටෝස් ගන්න පුළුවන්. බලන්නකො කොච්චර ලස්සනද කියලා. කලින් දවසේ රෑ හොඳටම වැස්සා. ඒ වැස්ස නිසා රස්නේ නෑ. හොඳටම සීතලයි. ඒ වගේම මේ තන බිම්යාය ගහකොළ හරි ලස්සනට මේ දවසේ පෙනුණා. ඉතින් අපිට ගොඩාක් ලස්සන ෆොටෝස් ගන්න.
මෙතන හරීම ලස්සන තැනක්. ඇත්තටම මේ අපිට හිතෙන්නේ AI වලින් හදපු තැනක් වගේ. ඒ තරමටම ලස්සනයි. පේනවද මේ වතුර යටින් මේ කඳුවල හෙවණැල්ල වැටිලා තියෙනවා. ඒක හරීම විශේෂ දර්ශනයක් මේ ගුයිලින් වල. ඇත්තටම හීන ලෝකයක ඉන්නවා වගේ. හරිම ලස්සනයි. පාටනින්නේ නුඹ පාවෙලා වගේ ඇවිත් ප්‍රේමාසපුවේ සඳකැන් නිවලන්නේ යාමයේ ඉරාවත් නැතක්කම් නෑ වගේ මලේ ඉර පායාල පාදලා ගියා පිඳුණු හීන ගාවවැල. අපි දැන් ෆොටෝස් අරගෙන ආයි යනවා වෙන තැනකට. ඒ කුරුළු එහි අපි ගමේ ජීවරයන් මාළු දනකොට ඒ කුරුළු උදව් වෙනවා. මාළුවා හොයාගන්න. ඒ නිසා මේ වගේ දේවල් දැක්කම ඉතින් මටත් පැත්තකට වෙලා ඉන්න බෑනේ. මමත් ඉතින් මේ ලස්සනම ලස්සන නැන්දලත් එක්ක ඒගොල්ලන්ගේ ඩාන්ස් එකට එකතු වුණා. ගොඩක් වෙලාවට මේ වගේ වැඩිහිටියෝ මෙහෙම ලස්සන තැන්වලට ඇවිල්ලා හොඳ වීඩියෝස් අරගෙන යාළගේ TikTok accounts වල දානවා. ඉතින් මේගොල්ලෝ මේ වීඩියෝ එක ගත්තේ ඩ්‍රෝන් එකකින්. ඉතින් ඩ්‍රෝන් එකකින් ෂූට් කරනකොට තමයි මේගොල්ලෝ මේ ලස්සන ඩාන්ස් එක කරන්නේ. Paris Samin. Paris. ඒ නැන්දලට විතරක් නෙමෙයි අපිටත් තියෙනවා ඩ්‍රෝන් එකක්. අපිට තිබුණේ වරුණිගේ තාත්තගේ ඩ්‍රෝන් එක. ඉතින් වරුණිගේ තාත්තා මේ ඩ්‍රෝන් එක සෙට් කරනවා අපිට ලස්සන වීඩියෝස් ටිකක් අරන් දෙන්න. ඉතින් මෙතන එහෙම ඩ්‍රෝන් එකක විෂුවල්ස් තමයි හරිම ලස්සන. මේ වටපිටාව නිසාම. 你歇一下。要多高？ 看一下这个图像。 Since you ran away from home, I've looked everywhere, but it's time to let it go. There's a ghost in my kitchen, a graveyard in my bed, endless nights and favorite dreams. My soft edges are gone, but I don't have to ask you. එහෙනම් ඊළඟ vlog එකත් බලාගෙන ඉන්න.